O level ඉවරයි. අපි දැන් A level වලට මොනවද කරන්නේ? ගොඩක් දරුවන්ට මේ දවස්වල තියෙන ප්‍රශ්නයක් මේක. පොතේ විද්‍යා, ගණිත, කලා, වාණිජ වගේම තාක්ෂණ වේදයේ විෂය ධාරාව 2013 අවුරුද්දේ ඉඳලා මේ දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. මේ වීඩියෝ එකේ අරමුණ මේ තාක්ෂණ වේදයේ විෂය ධාරාව ගැන ඔයගොල්ලන්ට හරියටම දැනුවත් කරන්න. 2013 අවුරුද්දේ පළවෙනි බැච් එකේ එක්සෑම් ලියන්නේ 2015. 2015 ඉඳලා මේ දක්වා අඛණ්ඩව මේ විෂයට පුරෝගාමී වුණු ගුරුවරයෙක් විදියට මට ලොකු අත්දැකීම් ප්‍රමාණයක් තියෙනවා. මම 2015 අවුරුද්දේ ඉඳලා පාසල් පද්ධතියේ ගුරුවරයෙක් විදියට යම් කාලයක් කටයුතු කරලා තියෙනවා. 2015 අවුරුද්දේ ඉඳලා මේ දක්වා උපකාරක පන්ති ශාස්ත්‍රයේ අඛණ්ඩව උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙක් විදියට කටයුතු කරනවා. මම තමයි ගාල්ල කොළඹ දිස්ත්‍රික්කවල උපකාරක පන්ති SFT විෂය සඳහා ආරම්භක සපයපු ගුරුවරයා. 2015 අවුරුද්දේ 1 2 3 ස්ථානයේ ඉඳලා විශ්වවිද්‍යාලයේ ප්‍රවේශය ලැබෙන අවසන් දරුවා දක්වා බහුතරය මගේ ක්ලාස් ආපු දරුවෝ. ඒ මුල් අවුරුද්දේ ඉඳලා මේ දක්වා අඛණ්ඩවම අපේ ප්‍රතිඵලය ආරක්ෂා කරලා තියෙනවා. 2023 අවසන් ප්‍රතිඵල ආපු බැච් එකේ ගාල්ල දිස්ත්‍රික්කයේ පළවෙනිය තුන්වෙනිය ඇතුළු ප්‍රමුඛ ස්ථාන රාශියක් අපේ දරුවෝ ලබා ගත්තා. ඒ නිසා විශාල අත්දැකීම් ප්‍රමාණයක්, විශාල ප්‍රතිඵල ප්‍රමාණයකින් මට තාක්ෂණ වේදයේ හදාරන දරුවන්ට නිවැරදි මඟ පෙන්වීම සිදු කරන්න හැකියාව තියෙනවා. අපි මුලින්ම විෂය තෝර ගැනීම ගැන පොඩි අදහසක් ගමු. තාක්ෂණ වේදයේ හදාරන්න බලාපොරොත්තු වෙන දරුවෝ සියලුම දෙනා තෝරගන්න ඕන පොදු විෂය SFT, Science for Technology. ඒක තමයි පොදු විෂය SFT, Science for Technology. ඊළඟට ET, BST කියන විෂයන් දෙකෙන් එකක් තෝරගන්න ඕන. Engineering Technology, Biosystem Technology දෙකෙන් එකක් තෝරගන්න ඕන. තුන්වෙනි විෂය විදියට විෂයන් 10ක එකතුවක් තියෙනවා. ඒකෙන් තමන්ගේ වැඩි කැමැත්තක් තියෙන විෂය තෝරගන්න පුළුවන්. මම විෂයන් ටික පිළිවෙලට කිව්වොත් ICT, Agriculture, Geography, Mathematics, Business Studies, Econ, Accounting, Media, Home Science, English. මේ වගේ විෂයන් 10ක් තියෙනවා. මේ විෂයන් 10න් එකක් තුන්වෙනි විෂය විදිහට තෝරගන්න ඕන. මේ විෂයන් දෙක එක. එහෙම තමයි තාක්ෂණ වේදයේ විෂය ධාරාව තෝරන්න තියෙන්නේ. එතකොට SFT, ET එක මේ විෂයන් 10න් එකක්. එහෙම නැත්නම් SFT, BST එක මේ විෂයන් 10න් එකක් තෝරගන්න තියෙනවා. මේ විෂයන් තෝරගත්තට පස්සේ ලංකාවේ සියලුම විශ්වවිද්‍යාලවල පාඨමාලා සඳහා මේ සියලු විෂය සංකලනයෙන් පාඨමාලා තියෙනවා. විශාල පිරිසක් බඳවා ගැනීම සිදු කරනවා. A level කරන ළමයින්ගෙන් වැඩිම ප්‍රතිශතයක් තාක්ෂණ වේදී විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාලයට සමත් වෙන්න හැකියාව තියෙනවා. ඒ නිසා අපි ඊළඟ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ A level ටෙක්නොලොජි කරොත් මොන වගේ පාඨමාලාද විශ්වවිද්‍යාල මට්ටමින් තියෙන්නේ? එහෙම නැත්නම් ඩිප්ලෝමා මට්ටමින් තියෙන්නේ? සහතික පත්‍ර මට්ටමින් තියෙන්නේ? වෙන වෘත්තීය පාඨමාලා මොනවද? පෞද්ගලික විශ්වවිද්‍යාල මොනවද? ඒ වගේ මේ ශාස්ත්‍රයට අදාළව ඕනට යන්න පුළුවන් ගමන ගැන විස්තරාත්මක අදහසක් අපි ඊළඟ වීඩියෝ එකකින් ඉදිරිපත් කරනවා.